Hi, welcome to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක බලමු. Hello, ඉතින් කැමති සම්බන්ධකම් වුණකට और ब्लीचिंग न करे अडांग निष्पादन भाविता करना स्किन को डैमेज कर देना किसी में केमिकल का नहीं ब्लीचिंग न करे हार्मफुल इंग्रेडिएंट्स लेती प्रोडक्ट की किंग सिद्धवन को मुझे क्या लगा नहीं दे इतनी जो ना ये मेरे डेटा फेस पैक का कभी नहीं मुझे डालना है हमने मुझे ना प्लीज अब तक अन्य ग्लोबल फेस पैक टिकर तीन का फुल बॉडी ऑफ लाइक्राइन पुलवान फुल बॉडी स्कैन पुलवान और मेरे फेस पैक टिकर अपनी ऑपरेशनल कोरियोडर टर्न तमाम मिक्स कराने इतामा करो तीन के पिंपल्स और एक्ने यानी कि निकलने और तीन मिक्स कराने पुलवान इतनी मैंने ये डेटा पार्ट का किसी ठाड़ा है ना अपने मेरे फेस के नेक के अप्लाई कराना होना तो मेरे पैक टिकर 25 minutes 45 minutes किया ना हम तो वॉश कराना सब तक अन्य losing face pack के benefits तमाई pimples, acne, pigmentation, wrinkles, ये वाले sunburns नहीं आएगा best में product के तमाई ये face pack के इतनी ये वाले में bleaching ना करें harmful ingredients, high-dose product use करें skin को damage होना अभी मैं नए product के use करें बनाना नहीं वाला वाटर विसार टिका गाना पुरानी पिंगात के अंतर purchase करना अब तक WhatsApp message कर එහෙනම් ඉතින් බලමු හරියාකාරව ගෙදරදීම ෆේෂියල් එකක් කරගන්න විදිහ. එන්න මාත් එක්ක. ඔයාගේ ෆේස් එකෙත් මේ විදිහට හෙයාර් එක ගොඩක් වැවිලා තියෙනවා නම් ඔයාටත් පුළුවන් ෆේෂියල් හෙයාර් රිමූවර් එකකින් හෙයාර් ස්ටිකර් රිමූව් කරගන්න. ඉතින් මමත් මේ විදිහට මගේ ෆේස් එකේ තියෙන හෙයාර් ස්ටිකර් ඔක්කොම රිමූව් කරගන්නවා. ඉතින් කැමති අයට මේ දේ කරන්න පුළුවන්, අකමැති අයට නොකර ඉන්න පුළුවන්. ඉතින් අපර් ලිප් එක ට්‍රෙඩින් කරන්න අකමැති අයට මේක හොඳ සොලියුෂන් එකක්. ඉතින් ඊට පස්සේ මම්මගේ ෆේස් එක ෆේස් වොෂ් එකකින් හොඳට වොෂ් කරගන්නවා. ඉතින් මම මේ විදිහට ෆේස් වොෂ් කරලා මගේ ෆේස් එක හොඳට වොෂ් කරගෙන ඊට පස්සේ මම කරන්නේ මගේ ෆේස් එකේ ක්ලෙන්සිං ස්ටෙප් එක. ඊට කලින් හොඳට හෙයාර් එක ගැට ගහගෙන හරි මේ විදිහට හෙයාර් බෑන්ඩ් එකක් හරි දාගෙන රෙඩි වෙන්න. හොඳට ක්ලෙන්සර් එකක් අරගෙන ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකක කැමති ක්ලෙන්සර් එකක් යූස් කරන්න පුළුවන්. මම මේක කාලයක් තිස්සේ යූස් කරන්නේ මට ස්කින් එකට සූටබල් ප්‍රොඩක්ට් එක. ඉතින් ඔය විදිහට ක්ලෙන්සර් කරගන්නවා ෆේස් එක හොඳට. මොකද මොන ෆේස් වොෂ් එක යූස් කළත් ඔයාගේ ස්කින් එකේ කුණු දූවිලි ඉතුරු වෙලා තිබුණොත් ඔයා මොන ෆේෂියල් එක කරත් මොන ෆේස් පැක් එක දැම්මත් මොන ක්‍රීම් එක යූස් කරත් තේරුමක් නැහැ. ඊට පස්සේ ඔයාට කැමති ස්ක්‍රබ් එකකින් ඔයාගේ ෆේස් එක මේ විදිහට සර්කියුලර් මූව්මන්ට් ස්ක්‍රබ් කරගන්න. මම නම් මෙතන කොෆි ස්ක්‍රබ් එක තමයි අරගෙන තියෙන්නේ. ඔයාට කැමති ස්ක්‍රබ් එකක් යූස් කරන්න පුළුවන්. නමුත් ස්කින් එක ගොඩක් සෙන්සිටිව් නිසා රෆ්ලි මසාජ් කරන්න එපා. ගොඩක් රෆ් එකට ස්ක්‍රබ් කරන්න එපා. ස්කින් එක ඉරිටේට් වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් සෙන්සිටිව් ඒරියාස් මේ විදිහට නෝමල් ලිප් එකත් මසාජ් කරන්න පුළුවන් සර්කියුලර් මූව්මන්ට් එකට. ඊට පස්සේ ඔයාට ස්කින් එක ස්ටීම් කරගන්න පුළුවන්. මම නම් මෙතන වීඩියෝ එක ඇඩ් කරලා නැහැ. ඔයාගේ ස්කින් එක ස්ටීම් එකෙන් පස්සේ මේ විදිහට එක්ස්ට්‍රැක්ට් එකක් අරගෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරගන්න. බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරාට පස්සේ මම ආසම ස්ටෙප් එක තමයි අයිස් කියුබ් මසාජ් එක. ඉතින් මෙන්න මේ විදිහට සර්කියුලර් මූව්මන්ට්ස් මම අයිස් කියුබ් මසාජ් එකක් කරනවා ෆේස් එකට. ඔයාට පුළුවන් බෝල් එකකට අයිස් කියුබ්ස් දාලා ඒකේ ෆේස් එක ටික වෙලාවක් තියන් ඉඳලා එළියට ගන්න. ඒ වගේ ස්ටෙප්ස් ටිකක් ඔයාට කරන්නත් පුළුවන්. මේක තමයි මම ආසම ඊළඟ ස්ටෙප් එක. ඉතින් මේ ෆේස් පැක් එක ওই විදිහට මම හදාගෙන මගේ ෆේස් එකේ ওই විදිහට ඇප්ලයි කරනවා. මේ ෆේස් පැක් එකක් මම අනිවාර්යයෙන්ම සතියට 3 පාරක් මිනිමම් ඇප්ලයි කරනවා. ඔයා ගොඩක් කාර්ය බහුල කෙනෙක් නම් දවල් කාලේ උදේ කාලේ ඔයාට ටයිම් එකක් නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් රාත්‍රී කාලේ වුණත් මේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න.
ඉතින් හර්බල් ෆේස් පැක් එකක තියෙන බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. අපි නිතරම ෆේස් එකට කෙමිකල්ස් යූස් කරනවා, ඒ වගේම ක්‍රීම්ස් යූස් කරනවා, ඒ වගේ දේවල් යූස් කරන කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන්ම ෆේස් පැක් එකක් යූස් කරන එක ස්කින් එකට ගොඩාක් වටින දෙයක්. ඉතින් මේ ෆේස් පැක් එක මගේ බොඩි එකේත් මම ওই විදිහට ඇප්ලයි කරනවා. ඔයාටත් පුළුවන් ওই විදිහට ෆේස් එකේ ඇප්ලයි කරලා 20 minutes 25 minutes ඒ වගේ තියන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ෆේස් පැක් එකක් ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙනකන් තියන්න එපා. ඒ කියන්නේ කුඩු හැලෙන තත්ත්වයට තියන්න එපා. ඔයත් අනිවාර්යෙන්ම සතියට එකපාරක් හරි මේ වගේ ෆේස් පැක් එකක් try කරලා බලන්න. එතකොටම ඔයාට තේරෙයි ඔයාගේ ස්කින් එකේ මොනතරම් වෙනසක් තියෙනවද කියලා. විනාඩි 20කට කලින් ෆේස් එක dry වුණොත් ඔයාට පුළුවන් වතුර ටිකක් ස්ප්‍රේ කරලා ස්කින් එක තියාගන්න. විනාඩි 30ක් වගේ වෙනකොට ෆේස් එක වොෂ් කරලා දාන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා ෆේස් පැක් එක යූස් කරන වෙලාව අනුව ඔයාට ගැළපෙන සීරම් එක යූස් කරන්න. ඒ කියන්නේ විටමින් C සීරම් එකක් හරි නිසිඩමයිඩ් සීරම් එකක් හරි ඔයාට කැමති සීරම් එකක් යූස් කරන්න පුළුවන්. සීරම් එක ඇප්ලයි කරලා හොඳට මේ විදිහට ටැප් කරලා මසාජ් කරලා ගොඩාක් මසාජ් කරන්න එපා. ජෝ ලයින් එකත් ওই විදිහට නෙක් එකත් ওই විදිහට මසාජ් කරලා සීරම් එක ඇබ්සෝබ් වෙන්න දෙන්න ෆේස් එකට. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ ඇන්ටි ඒජින් ජෙල් රෝල් එකකින් ඔයාගේ ෆේස් එක මසාජ් කරන්න. ඔන්න ඔය විදිහට උඩු අතට ඔයාගේ ස්කින් එක මසාජ් කරන්න. ජෝ ලයින් එක, චින් එක, චීක්ස් ඔය වගේ ඒරියාස් ඔයා හොඳට මසාජ් කරන්න. ඉතින් ෆේස් එක එල්ලා වැටෙන අයට, ඒ වගේම ජෝ ලයින් එක ෂේප් එක නැති අයට, ඩබල් චින් තියෙන අයට මේ අයිටම් එක ගොඩක් හොඳ අයිටම් එකක්. ඉතින් මේ ෆේෂල් මසාජ් රෝල් එකෙන් ඔයාගේ ෆේස් එකට ගොඩක් හොඳ බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඔයාගේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් කරගන්න, ඒ වගේම තමයි ස්කින් එකේ ඩල්නස් එක අඩු කරගන්න ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම අනිවාර්යෙන්ම යූස් කරන ප්‍රොඩක්ට් එක මගේ සන් ප්‍රොටෙක්ෂන් එක. මම එළියට යනකොට ඒ වගේම ෆේස් පැක් එකක් යූස් කරාට පස්සේ අනිවාර්යෙන්ම මම මේ විදිහට සන් ප්‍රොටෙක්ෂන් එක මගේ ෆේස් එකට ඇප්ලයි කරනවා. ඉතින් මම යූස් කරන සන් ප්‍රොටෙක්ෂන් එක SPF 50 තියෙන සන් ප්‍රොටෙක්ෂන් එකක්. ඔයත් ඔයාගේ කලර් එක මේන්ටේන් කරගන්න අනිවාර්යෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න ඕන ස්කින් එකට. ඉතින් ස්කින් එක UV ලයිට් එකෙන් ප්‍රොටෙක්ට් කරගන්න, ස්කින් එකේ ඩල්නස් එක අඩු කරගන්න, ස්කින් එකේ කලර් එක මේන්ටේන් වෙන්න අනිවාර්යෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න. ෆේස් එකට වගේම බොඩි එකටත් යූස් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ස්පෙෂලිම කියන්න ඕන දෙයක් තමයි ඔයාගේ ෆේස් එකට ඔයත් නයිට් එකට ක්‍රීම් යූස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. ලාස්ට් පාර්ට් එක විදිහට මේ තියෙන මම ආසම ෆ්ලේවර් එක සහ ආසම ස්මෙල් එක තියෙන ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක. ඉතින් මේක මම අනිවාර්යෙන්ම ඩේලි යූස් කරන ලිප් බාම් එකක්. ෆේස් එකට වගේම ලිප් එකට ට්‍රීට්මන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාටත් පුළුවන් මම මේ වීඩියෝ එකේ පෙන්වුවා වගේ ඔයාගේ ස්කින් එකට ගෙදරදිම මේ වගේ ෆේෂියල් එකක් කරගන්න. ඉතින් ඔයාගේ දවස ලස්සන වෙන්න, ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් වීඩියෝ එක අවසන් කරනවා. Thank you. Bye.